ඉතින් යාළුවනේ ඔයාලා අදත් ආදරෙන් පිළිගන්නවා කිරුළෙච්චලම් YouTube channel එකට. මම අද ඉන්නේ සිංගප්පූරු වල Vivo City එකේ. Vivo City එක කියන්නේ සිංගප්පූරු වල තියෙන තව ලස්සනම තැනක්. ඒ කියන්නේ මෙතන shopping mall එකක් තියෙනවා. ඒ වගේම මෙතනින් තමයි මෙයාලගේ තියෙන සෙන්තෝසා කියලා අයිලන්ඩ් එකක්. මම කලින් අයිලන්ඩ් එකක් වීඩියෝ එකක් කරා. ඉතින් ඒ අයිලන්ඩ් එකට යන්නේ මේ Vivo City එකෙන් තමයි. ඉතින් මම මේ ඉන්නේ Vivo City ඇතුලේ shopping mall එකේ. ඉතින් අපි රවුමක් දාලා බලමු Vivo City සිංගප්පූරු වල තියෙන Vivo City රවුමක් දාලා බලමු. ඉතින් ඔයා අදත් කිරුළෙච්චලම් YouTube channel එක බලලා වීඩියෝ ලස්සන නම් like කරන්න, comment එකක් දාන්න. ඒ වගේම ඔයා තවමත් subscribe නැත්නම් channel එක subscribe කරන්න. ඉතින් යාළුවනේ අපි ගිහින් බලමු වීඩියෝ එකට. ඉතින් ඔයත් Vivo City එකට එන්න කැමති කෙනෙක් නම් ඔයා එන්න ඕන Vivo City එන්න ලේසිම එකම තමයි Harbourfront MRT එකට. ඒ කියන්නේ Harbourfront train station එකට එන්න ඕන. train station එකට ඇවිල්ලා තමයි මේ Vivo City එකට එන්න ලේසිම. ඊට අමතරව බස් එකකිනුත් එන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකාවෙන් ඉඳන් විසිට් වෙන කෙනෙක් කවුරු හරි ඉන්නවා නම් සිංගප්පූරු වලට ඔයාලට එන්නම ලේසිම තැන තමයි Harbourfront වලට එන්න ඕන. Harbourfront station එකට ඇවිල්ලා තමයි මේ Vivo City එකට එන්න පුළුවන්. ඉතින් මේ දැන් මේ ඉන්නේ shopping mall එකේ. මේ shopping mall එකේ මේ තියෙන්නේ BYD අලුත්ම මොඩල් ටික තමයි මේ තියෙන එක්සිබිෂන් එකක් වගේ. ඉතින් මෙතන මේ shopping mall එක ගොඩක් විශාල shopping mall එකක්. ඉතින් මෙතන නොයෙකුත් විදිහේ රෙස්ටෝරන්ට් ඒ වගේම අවශ්‍ය හැම දෙයක්ම තියෙනවා මේ shop වල. ඉතින් branded items තමයි හුඟක්ම තියෙන්නේ. මිල අධිකයි ටිකක්. ඉතින් ඕන කෙනෙකුට ඉතින් බලලා තෝරලා ගන්න පුළුවන් හැම දෙයක්ම තියෙනවා. මේ shopping mall එක ලස්සනයි. ගොඩක් ලස්සනයි මේ shopping mall එක. සිංගප්පූරු වෙන කෙනෙක් සිංගප්පූරු වල ඉන්න අපේ යාළුවොත් මොකද දෙනෙක් නම් Vivo City එකට ගිහින් තියෙනවා මෙතෙන්ට. ඉතින් සිංගප්පූරු ටුවර් වෙන කෙනෙක්ට මම මේ හුඟක් ටිකක් පැහැදිලි කිරීමක් කරන්නේ. වත් සිංගප්පූරු වෙන අදහසකින් ඉන්න කෙනෙක් එන්න Vivo City එකට. Vivo City එකෙන් තමයි සෙන්තෝසා අයිලන්ඩ් එකටත් යන්නේ. ඉතින් මෙතනින් මේ Vivo City එළියට මං ආවා. මේ තියෙන්නේ හොටෙල්ස් තියෙන්නේ. ඒ වගේම රෙස්ටෝරන්ට් තියෙනවා. ඇත්තටම මේ view එක ලස්සනයි. නිදහසේ නිස්කලංකව ඉන්න මාරම තැනක් තමයි මේ Vivo City. හුඟ දෙනෙක් කැමති මෙතන මේ view එකට එන්න. ඈතින් පේනවා සෙන්තෝසා අයිලන්ඩ් එක. ඒ වගේම ඔය පේන්නේ ඉන්දුනීසියෙන් වලට යන්න පුළුවන් නැව්. මේ වගේ පෙරිවල යනවා ඉන්දුනීසියාවට යන්න පුළුවන්. ඉතින් හුඟ දෙනෙක් යනවා මේ වගේ ඉන්දුනීසියාවට ගිහිල්ලා එන්න. ඉතින් මෙතන තමයි මේ පෙරි චූටි නැව් නවත්තන යාඩ් එක තියෙනවා. ඉතින් ඈතින් කේබල් කාර් ඔය චූටියට ඈතින් පේන්නේ කේබල් කාර්. Vivo City එකේ ඉඳන් සෙන්තෝසා වලට යන කේබල් ලයින් එකත් පටන් ගන්න මේ Vivo City එකෙන්ම තමයි. Vivo City එක චුට්ටක් එහා පැත්තේ තමයි මේ කේබල් කාර් උත් පටන් ගන්නෙ. ඒ වගේම යාඩ් එක තියෙන නැව් යාඩ් එක කියන්නේ නැව් වලට ගොඩ වෙන්න තියෙන්නේ උතනින් මේ චූටි නැව් වලට පෙරි වලට. ඉතින් සුන්දර ගමනක් තමයි බතන් ඒ කියන්නේ ඉන්දුනීසියාවට යන ගමන සුන්දර ගමනක්. කේබල් කාර් කියන්නේ ඇතින් ඔය කේබල් කාර් වල කට්ටිය සෙන්තෝසා අයිලන්ඩ් එකට යනවා. මෙතනින් තමයි මේ පටන් ගන්නෙ. නිදහසේ නිස්කලංකව ඇවිදගෙන යන්න පුළුවන්. ඒ වගේ මෙතන ඇවිල්ලා රිෆ්‍රෙෂ් කරන්න පුළුවන්. ඇත්තටම ලස්සන තැනක් තමයි මේ Vivo City කියන්නේ. ඒක Vivo City outside එක.
චුට්ටක් ගිහිල්ලා බලමු ඉස්සරහට. ඈතින් සෙන්තෝසා පේනවා. මේ මෙතනින් තමයි මේ පොඩි නැව් වලට ගොඩ වෙන්නේ බහින්නේ ඉන්දුනීසියාන් වලට ඉන්දුනීසියා යන අය. ඒ ඇත්තටම ලස්සන තැනක් මේ විවෝ සිටි එක. ඔය ඇතින් අර යන්නේ ෂටර් ට්‍රේන්. ඒ වගේ තමයි මෙතන සිංගප්පූ විවෝ සිටි ඉඳන් සෙන්තෝසා අයිලන්ඩ් එකට යන්නේ. සුන්දර ගමනක් මේ සෙන්තෝසා අයිලන්ඩ් ගමන. මගේ වීඩියෝ එකක් තියෙනවා වලට නරඹන්න පුළුවන් සෙන්තෝසා අයිලන්ඩ් එක. සෙන්තෝසා අයිලන්ඩ් එකට ඔය ඔතනින් යන්නත් පුළුවන්. ඊට අමතරව කේබල් කාර් වලින් අර වගේ යන්න පුළුවනි. කේබල් කාර් වලින් යන්න පුළුවන් සෙන්තෝසා අයිලන්ඩ් එකට. මේ පොඩි ට්‍රේන් වලින් යන්න පුළුවන්. ඔය තියෙන බලන්න ලස්සන ෂටර් ට්‍රේන්. ඔය වගේ තමයි මේ සෙන්තෝසා අයිලන්ඩ් එකට යන්නේ එන්නේ. ඒක ඇත්තටම කියලා විස්තර කරන්න බැරි සුන්දර අත්දැකීමක්. ඔයාලත් දවසක සෙන්තෝසා අයිලන්ඩ් එකට යන්න මේ ෂටර් ට්‍රේන් වල ඒ වගේම යන්න පුළුවන්. ඔය පයින්වත් සමහරට එහා පැත්තට යන්න පුළුවන්. ඒ වගේම කේබල් කාර් වලුත් යන්න පුළුවන්. අපි චුට්ටක් මේ රෙස්ටොරන්ට් තියෙන්නේ. මේ රෙස්ටොරන්ට් චුට්ටක් උඩට ගිහිල්ලා බලමු කොයි විදිහටද මේ view එක තියෙන්නේ, කොච්චර ලස්සනද කියලා. ඔයාලටම තේරෙයි කොච්චර ලස්සන තැනක්ද මෙතන කියලා. ඔය බලන්නකෝ ඇති සෙන්තෝසා අයිලන්ඩ් එක තියෙන්නේ. මේ මෙතනින් උඩටත් යන්න පුළුවන්. ඉතින් ෆොටෝ ගන්න, වීඩියෝ කරන්න ලස්සනම තැනක් තමයි මේ විවෝ සිටි එක කියන්නේ. මම විශ්වාස කරනවා ඔයාලා වීඩියෝ නරඹන්න නැති කියලා. ඒ වගේම විවෝ සිටි ඒ වගේම view එකටත් ඔයාලා ගොඩක් ආස ඇති. ඉතින් යාළුවනේ අදට වීඩියෝ ඔයාලගෙන් සමුගන්නවා. අයිත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන අදහසින්. ඉතින් වීඩියෝ ගැන කමෙන්ට් කරන්න, ලයික් එකක් දාන්න, තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න.
ඔයාලගේ අදහස් ඉදිරිපත් කරන්න. ඉතින් ඒවා ඉදිරියේදී වැදගත් වෙනවා. ගිහිල්ලා එන්නම්. බයි.